අර ටයස් ගිනංගිද පුදු අම්බෝ ලස්සන එල්ලෙන්න එපා මූකෙලි. යාළුවනේ කොහොමද ඔයාලට ඉතින් ඔයාලා අදත් එක තුලා ඉන්න ඩේ සුසන්දු YouTube channel එකත් එක්ක ඉතින් අද පොඩි ගමනක් යන්න යන්නේ පොඩි කිව්වට එක පොඩි මස් නෑ. ඉතින් අපි යමු ගියාට පස්සේ කියන්න මොකද සීන් එක කියලා. බලන්න. හරි ඉතින් අපි තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොමද? පාල්රම් පේන්නේ නැතුව ඇති යන්න ඕනේ අතෙන්ට. පොඩ ඇවිදින්නත් එක්ක ආවේ ඉතින් මෙතන පොඩි ලස්සන ප්ලේස් ටිකක් තියෙනවා. පළවෙනි ප්ලේස් කිව්වට ඉතින් ප්ලේස් මන් නෙවෙයි පොඩ ලස්සනයි. හරිද? මේ මාත් එක්ක යාළුවෙක් කෙනා ගෝනේ. එයා ඉන්න පිටිපස්සේ බලන්නකෝ. විශාල කරදරයක් වුණා නෙමෙයි. අපි ඉතින් යාළුවත් එක්ක වැඩකට ආවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම යාළුවට දෙන්නම් දැන් vlog එක කරන්න. පොඩ ඇවිදිනා ඉතින් කමක් නැහැ නේ. අපි පොඩ්ඩක් කලින් ආයේ මෙච්චර කලින් එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. ඉතුරුට කලින් ආවා ඇත්තටම හරියද? මේ මං කොහොමද වෙලාවට වැඩ කරනවනේ. ඔව් මම කොහොමද වැඩ කරනවා. ඒකයි සීන් එක. හරියද? වෙලාවට කලින් ආවා හැබැයි මම ඇත්තටම කියන්නේ. ටයිම් එක දීලා තිබේ මට 10. මම නම් 45ටත් කලින් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගියා ඉතින් අපි හොයාගන්න බෑ. මට බොරුවක් කිව්වා. ඒව කැතයට බං හරිද? උඹ මට ඔබ කිව්වේ නෑ. ෆෝන් එක ගන්න යනවා කියලා. ඔව් මූ මට ෆෝන් එක ගන්න යන්න එන්න කියලා මූ ෆෝන් එක අරන් ඇවිල්ලා. ඒව කැතයට එන්නේ නේද? ඔව්. අපි මෙහෙමයිද ආපු ගමන් මචං තිබහටත් එක බිව බීම් එකක් හරිද? බීම් එකට බීම නේ සරුවත් එකක් බීව හරිද? සරුවත් එකකුත් බීලා අපේ ටයිම් එක හරියනකන් ඉතින් අපි පොඩ්ඩක් ඇවිදිනවා. හරිද? පොඩි වැඩක් තියනවා කරන්න. ඔව් ඇවිද්ද පය දහස් වඩි කියනවනේ. වටපිටාව පේනවා. පෙන්වන්න තරම් ලස්සන නැහැ. අපි පොඩ්ඩක් බලමුද වටපිටාව කොහොමද කියලා. යන්නට පොඩ්ඩක් තව මීටට පොඩ්ඩක් ලස්සනට තියෙනවා. කියන්නේ කුඹුරයි වැවක් වගේ පොකුණක් වගේ තිබ්බේ. පොකුණක් වගේ තැනක් තිබ්බා. ඒ ටිකත් එක පොඩි අමුතුම ලස්සනක් තියෙනවා. හරිද? මේ නම් පොඩක් නෑ මේ හරිය වැඩි පෙන්වන්නේ බාර මොකක්ද මේ අවුල් පොඩ. අපි හට යන්. පොඩ හට යන්. අද එනේ මොනවාරි හදනවානේ. ඔව්. අපි ආව රිවර්ස් එකට යනවා මොකද කරන්නේ? ඉස්සරහට ලස්සන නැද්ද? කපල්ලයක්වත් නෑ. ආගේ අතන මේ නාකි කපල්ලයක් හිටියවයි. අතර අපි ඒ කියන්නේ අතර අර පොකුණක් තියනවා. එතන පාස් කරන්න දැන් කියන්නේ රජ කාලේ පුටුවක් වගේ තරක් තියෙනවා නේද? එතන කපල්ලයක් ඉන්නවා. ඒක නාකි ඒකයි අවුල. බ්ලොග් එකේ ඕන මං කන්ටෙන්ට් එකක් ගහන්න. යා. එකම දවසේ දෙකක් වෙනවා. ඉතින් කොහොමද ආතල්ල කරේ? කියා මොකද්ද මේ කරන්නේ? කඩේට කිව්වා. මේක වගේ තියකෝ. බලන්න ප්ලේස් එක ගැන කිව්ව ප්ලේස් එක කඩවත සුවත උයන. ඔව් හයි. අපි ඉතින් යමු. අද පොඩ්ඩක් මචං වෙනස් විදියට දෙයක් කරන්න බැලුවා. හරිද? හැමදාම එකම විදියටනේ. ඉතින් මෙහෙම යන ගමන් ඔයාලා අර මං කියලා ලස්සන දෙයක් පෙන්නන්න. පොඩි කුතුහලයක් ඇතිනේ නේ. අපි යමුද එහෙනම්? යම. මේ යාළුවා වගේ ඉන්නවා. බලන්න අඳුරනවාද කියලා? යාළුවා වගේ එක්ක එකයි පේන්නේ. මේ තේසල ඉන්නේ. එයා මාත් වගේ එරේ කළු පාට. මේ ගහේ ඉන්නවා බං නොසැහෙන්න. දැක්කද? වන්නි ප්ලේස් වල ඉන්නේ. ඔව් උඹලා ටවුන් වල ඉන්නේ. මෙහෙ ඉන්න තැන් තැන් වල පේනවනේ. කියපන්. මේකට කියන්න එපා. කරපන්. මේ යාළුවෙක් ඉන්නවා බං බිමත්. අර ඉන්න ඩයල් එක ළඟට යන්න ළඟට. කයිද දන්නේ? කබරගේ පැටියෙක්ද කොහෙද බං මට කයිද දන්නේ නෙවෙයි ඩයල් එක. නැට්ටෙන් ගහයිද? කියන්නත්. කොයි බං අහුණාද?
උන්ගේ කෙල්ලන්ව රවට්ටගෙන හදන කපටි කයිරා ටික කාබරයක්. ප්ලේස් එකට ඉතාම ළඟයි. අපිට කියන්නේ මෙතන ඒක ඕන දෙයක් තියාගන්න. හරිද මේ අතන කපල් එක නෑ එතෙන්ට යන්නේ. කපල් එක නෑ ඒලා මේ ලස්සන කෑලි දෙයක් කියලා කියහන්කෝ. ඔයාගේ මොලේ අවුල් වෙන්න ගත්තේ කොයි කාලෙද? මීට මාස 3කට කලින් මං දවසක් උදේ හැරෙනකොට අන්නාසි ගෙඩියක් අසාද බඳා. ඒක කැට අන්නාසි ගෙඩියක්. ඒ ගතිගුණ හරි හොඳයි. ලස්සන නෑ දුරට ඇපල් ළඟට පැපල් කියනවනේ. අපෝ අවුලක් නෑ. හරිද? තාම මොකක් හරි එනවනේ බා. අම්මා ෂවුඩු. අතාව. I thought it's a bomb blast. Who's shouting? No, me, විමල්ගේ මල්ලි කිල්වින්. Carry on. දුරට ඇපල් ළඟට පැපල් දෙකක් කියන අපි බලමු නේ ගිහිල්ලා. කළු විතරන. මේවයි පොඩි වාසියක් තියනවා මට කෙල්ලෙක් නෑ හරිද? ශ්‍රී ලංකා නමුතුවට පීපල්ස් මොකද වෙන්නේ? හරි ඉතින් මංගේ මන්නේ මටත් කෙල්ලෙන්නේ නෑ. ඒක මන් දන්නේ. මූ එච්චර දේවල් මං ගැන දන්නේ නෑ මම ගැන එච්චර දේවල් දන්නේ නෑ. දැන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. බලමු ඉතින්. යමු. මේ අර මං කිව්ව ලස්සන ප්ලේස් එක තියෙනවා මේ බලන්නකො ඈ. ඉතින් මේ ප්ලේස් එක තවත් ලස්සන මේ ගැල්ල වෙයින්ද. අර ඩයස්කි නංගිද? පුදු අම්බෝ ලස්සන. එල්ලෙන්න එපා මූ කෙලි. අයිස් කෝන් එක ගන්න. මේ නේ යන්න. මේ දින කෑම තමයි. අපි බලමු අපි කාලේ කරලා ඔයාලට ඊළඟට එන්නම් කතා කරන්න. බයි. හරිද යාළුවනේ අපි ආපු වැඩේ පටන් ගත්තා. එතන අපිට බාධාවක් එන්න ආවා. හැබැයි ඒක අපි කොහොමද निराකරණය කරගත්ත අවුලක් ගියේ නෑ. අපිට අවසර හම්බුණා. මොකද මේක මම අර කලින් කිව්වා වගේ පොදු ස්ථානයක් වුණත් වයස 12ට අඩු අයට විතරක් සීමා කරපු තැනක් ඉඳලා අපිට යන්න දෙන්න වගේ මේක ෆොටෝස්වත් ගන්න දෙන්නේ නැහැ ඇත්තටම අවසරයක් නැතුව. ඉතින් අපිට chance එක හම්බුණා. මොකක්ද කියන්න තියෙනවා කිව්වේ? නෑ මගේ වැඩේත් දැන් කරගත්තා කොහොම හරි. දැන් ආයේ තව වීඩියෝ දෙක තුනක් ගහන්න දෙන එළියේ. අපි ඇතුළ පොඩ්ඩක් බලන්න යන්න. අනිත් පැත්ත හරවන්න පොඩ්ඩක්. ඉතින් මේ තියෙන ඇතුළ ඔයාලට පේන ඇති ඇතුලේ අකරතැබ්බ වගේක් තියෙනවා මේ හරිය ඔයාලට පේන ඇති. එතකොට තව තියෙනවා තැන් දෙක තුනක්. ඉතින් මේ vlog එකේදී මම ඔයාලට කියන්නේ අපිට පුළුවන් විදිහට මේ දේ කරන්නේ. හරිද? මේ මල් ගස් වලට හානි කරන්න එපා. මේ කියන්නේ මේකට උදව්වක් කරන්න කියලා. හරිද? මේක බලන අය කියන්නේ පුළුවන් අය. හරිද? අපිට පුළුවන් හැටියට අපි මේ දේ කරනවා. අපිට මෙතන දැන් පුළුවන්කමක් තියෙනවා නම් අපි කරනවා අනිවාර්යයෙන්. හරිද? ඒ වගේ මේ වගේ තියෙනවා සමහර තව අඩු ඒ කියන්නේ පාවිච්චි කරලා ඒ වගේ කැඩිච්ච බිඳිච්ච තැන් තියෙනවා ගොඩක්. හරිද? ඒ වගේම ඒවා හැබැයි පාවිච්චි කරගන්න පුළුවන්. එහෙමවත් පාවිච්චි කරගන්න බැරි දේවල් තව තියෙනවා ගොඩක්. ඉතින් ඒවා හපව් නැවත සකස් කරන එකට පොඩි උදව්වක් උපකාරයක් අය මොකක් හරි දෙයක් ගැන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට යන්න. තව වැඩ වගේක් තියෙනවා. කිව්වා වගේම අපිත් උදව්වක් වෙන්න ඕනේ හැමෝටම. මගේ පේජ් එකත් බලන්නේ මගේ වීඩියෝ එක වැටෙයි. ඉතින් මටත් කියන්න තියෙන හැමෝටම උදව්වක් කරොත් ඔයාටමයි හරියන්නේ. මේක අපි කිසි දෙයක් බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙමෙයි. මේක අපි ගත්ත අයිඩියා එකක් ප්ලෑන් එකක් වුණත් මේක හැමෝම කියන්නේ අපේ පොඩි ළමයි වෙනුවෙන් අපි කරන්න හිතපු දෙයක්. අපි එළියට ආවා. දැන් අපි යන්නේ අපි යන ගමන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා මේ පරිසරයේ වටපිටාව ඔයාලට මම හරියට පෙන්වන්නේ නැහැ නේ. ඉතින් මේ පරිසරයේ වටපිටාවත් එක්ක අද vlog එක මේ විදිහට ඉවර වෙනවා. යෑමට සුබ දවසක්. ජය වේවා. අපි යාළුවට කියන්නේ ඉතින් නේද? මම කියන්නේ නියම vlog එකක්. ඉතින් මම යාළුවටත් thank you කියනවා. අයියෝ boys ඉතින් වැඩ ඔක්කොම ඉවරලා දැන් ගෙදරත් ආවා. ඉතින් ඔය විදිහට තමයි අද vlog එක ඉවරුනේ. අලුත් වැඩක් අලුත් දෙයක්. ඉතින් ආයෙත් අලුත් දේවල් වලින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.